හිනාවේ අපි ගියපු යාපනයේ ට්‍රිප් එක. ඉතින් මේ යාපනයේ යන්නේ මං හිතන්නේ අවුරුදු 10කට පස්සේ. ඉතින් මේ පාර අපි ගියේ වෑන් එකේ අපි මාවලයි. අපි යන්න පිටත් වුණේ නුවරින්. ඉතින් කලින් දවසේ නුවර නෑදෑ ගෙදරක අපි ගිහිල්ලා එහෙ ඉඳලා ඊට පහුවදා 6:30 විතර තමයි පිටත් වෙන්න ගියේ. ඉතින් මේ ඉන්නේ අපි කට්ටිය. අපි හෙට යද්දි ටිකක් හවස් වුණා. එදා දවසේම අපි ගිහිල්ලා නාගදීපේ වඳින්න ගියා වුණාට ටිකක් හවස් වුණ හින්දා අපි හිතුවා එදා නැවතිලා යනවා කියලා. ඉතින් මෙතනත් මේ ගොඩක් ලස්සන view එකක් තියෙන තැන ගොඩක් වාහන නවත්තලා ෆොටෝස් වීඩියෝස් අරගෙන යනවා. මේ හරි ලස්සනයි එතන. ඊට පස්සේ අපි ඔහොම කෙලින්ම ආවේ අපි නවතින තැනට. මේ තියෙන්නේ අපි නැවතුන තැන. ඒකත් ඇත්තටම ගොඩාක් පිරිසිදුව තිබුණා. බාත්රූම් කාමරේ හැමදේම හරි පිරිසිදුව තිබුණා. ඉතින් යාපනයේ ගියොත් ඔයාලට මෙන්න මෙතන නවතින්න පුළුවන්. මං හිතන්නේ බජට් එකත් ෂේප්. මේ තියෙන්නේ අපේ රූම් එකට යන තැන. එතන මං හිතන්නේ ඇඳවල් 5ක් තිබුණා. හතරක් තිබුණා. ඉතින් ඇඳවල් 4යි චූටි කිචන් එකක් වගේ තිබුණා. කිචන් එකක්ම නෙවෙයි සින්ක් එකත් එක්ක පොඩ්ඩක් තිබුණා. මේ තියෙන්නේ වොෂ්රූම් එක. ඒකත් ගොඩාක් ක්ලීන් එකට තිබුණා. මේ තියෙන්නේ. ඉතින් අපි හැමෝම ටිකක් වෙලා ඉඳලා රැයට උයන්න ගත්තා. ඉතින් එහෙ ගොඩාක් ඉස්සෝ කකුලුව වගේ දේවල් තියෙනවානේ. ඉතින් අපි අර චූටි ඉස්සෝ ගත්තා. ඒක ගොඩක් රසයි කිව්ව හින්දා. ඉතින් ඒක ටෙම්පරාදු කරලා ඒකටම අපි බත් එක දාලා හදාගත්තා. ඇත්තටම මාරම රහයි. ඒක ඉස්සෝ බත් එකක් කියමුකෝ අපි. ඉතින් ඒක පටපට ගාලා හදාගෙන අපි රැයට කෑවා. ඉතින් කාලා ඉවර වෙලා තමයි අනිත් පහුවදා අපි නාගදීප යනවා කියලා හිතුවේ. මේ තියෙන්නේ ඊට පහුවෙනිදා අපි නාගදීප යන දවස. ඉතින් අර අයිනට වෙනකම් පයින් යන්න ඕනි. වාහනේ ගෙනියන්න දෙනවා කියලා අපි පස්සේ තමයි දන්නේ. ඉතින් පයින් ගිහිල්ලා කොහොම හරි එදා ගොඩාක් පොලිම තිබුණා. මොකද අවුරුදු දවස්නේ 17 වගේ අප්‍රේල්. එතකොට ගොඩාක් අය ඇවිල්ලා හිටියා. ඉතින් අන්න අර පේන තැනට යනකම් අපි විනාඩි 45ක් විතර පොලිමේ හිටියා. පොලිමේ ඉඳලා මෙන්න මේ වගේ බෝට්ටුවකට තමයි අපි නැග්ගේ. ඒක ලී වලින් හදලා තියෙන ටිකක් බය හිතෙනවා. හැබැයි කොහොම හරි ගියා. මේ තියෙන්නේ අපි මුහුදෙන් ඇවිල්ලා නාගදීපෙට යන්න තියෙන පාර. එතනත් ඇත්තටම හරිම ලස්සනයි. ගොඩාක් ලොකු පන්සලක්. ඊට පස්සේ අපි එතන වැඳලා ත්‍රිවිල් එක යන දුරක තියෙනවා මෙන්න මේ කෝවිල. මට මේකේ නම මතක නැහැ. මේ ඒ කෝවිලත් ගොඩක් ලොකුයි. අපි ගියේ දවල්. එතකොට එතන දානෙ දෙනවා කට්ටිය. අර මුළු තැන්ගේ බත් අර මොනවාද පොංගල් බත් කියන්නේ. අන්න ඒවත් අපිට හම්බුණා මේ දවල් හින්දා. මේ තියෙන්නේ ඒ පොංගල් බත් එක. ඒකත් ඇත්තටම මාරම රහයි. ඊට පස්සේ අපි වැඳලා කරලා ඔක්කොම කරලා ආපහු අපි පිටත් වෙන්න ආවා. එන්නේ බෝට්ටුවෙම තමයි. එද්දි නම් අපිට විනාඩි 10ක් වගේ යද්දි බෝට්ටුවට එන්න පුළුවන් වුණා. ඉතින් එතකොට මට අර එළියේ එන්න පුළුවන් වුණා. යද්දි නම් ගොඩාක් සෙනග හිටියා. ඒකින්ද ඇතුලේ තමයි ආවේ. ඊට පස්සේ අපි ඔහොම ගියේ දඹකොළ පටුනට. මේ තියෙන්නේ මේකට කියන්නේ සන්දිරිපාලම වගේ එහෙම නමක්. ඉතින් වාහන 3ක් දාගෙන මෙන්න මේක වතුරෙන් තමයි අරන් ගියේ. අර ඉස්සරහා තියෙන කාර් එකයි අපේ වෑන් එකයි පිටිපස්සේ තව කාර් එකක් ආවා. ඉතින් වාහන 3ම දාගෙන මෙන්න මේ වතුර මැදින් තමයි අපිව අරගෙන ගියේ. ඊට පස්සේ අපි ඒ දඹකොළ පටුන පන්සලට යන්න කලින් දවල්ට උයා ගත්තා. අම්මයි තාත්තයි මාමයි මල්ලි තමයි උයන වැඩේ කරේ. ඊට පස්සේ අපි කාලා බීලා දඹකොළ පටුනට ආවා. දඹකොළ පටුන විශේෂත්වය තමයි සංඝමිත තෙරණින් වහන්සේ ඉන්දියාවේ ඉඳලා අර බෝධීන් වහන්සේගේ
මුලක් ගෙනල්ලා අන්න එහෙම කතාවක් මේකේ තියෙනවා. මේ තියෙන්නේ බෝධිය. ඉතින් ඒක මම කලින් යාපනයේ ආපු දවසේ ලස්සනට වතුර මැද සංඝමිත්ත තෙරණින් වහන්සේගේ පිළිම තියලා ලස්සනට හදලා තිබුණා. හැබැයි මේ පාරේ යනකොට ඒ හැමදේම අයින් කරලා පිළිම විතරක් වෙන තැනක තැන්පත් කරලා තියෙනවා. මේ විදිහට තමයි එතන තිබුණේ. ඉතින් වටේම මුහුදෙන් වට වෙලා තියෙන්නේ. මේ පන්සල වටේ. ඒකත් මම පෙන්නන්නම්කෝ. අර තියෙන්නේ මුහුද. ඉතින් ඒකත් ඇත්තටම මාරම ලස්සනයි. අපි ඉර බැහැගෙන යන වෙලාවේ වගේ තමයි ගියේ. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඉතින් එදා දවසේ එහෙම ගෙවලා අපි නවතින තැනට ගිහිල්ලා අනිත් පහවදා උදේම ගියේ අපි ලංකාවේ කොනටම. ඉතින් පේදුරු තුඩුව කියන්නේ මෙන්න මෙතෙන්ට. අපි ගියේ ඉර සේවය බලන්න. හැබැයි අපි යද්දී 7:00ට වගේ කිට්ටු වෙන හින්දා ඉර පායලා ඉවරයි. ඒක හින්දා අපිට ඒක බලන්න බැරි වුණා. අපි නැවතිලා හිටපු තැන එක්කෙනා කිව්වා එතන ලස්සනයි ඉර පායද්දි කියලා. හැබැයි අපි යද්දි ඉර පායලා. ඉතින් මෙතන අන්න අර කොනටම යන්න ඕනේ. මේ එතන හරි ලස්සනයි. එදා නම් ගොඩාක් සෙනග හිටියේ නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඇවිල්ලා හිටියේ. මං හිතන්නේ ඒත් අර බෝට්ටු පදින කට්ටිය. මේ විදිහට තමයි එතන තියෙන්නේ. ලංකාවේ කොනම කියලා තමයි මෙතෙන්ට කියන්නේ. මේ තියෙන්නේ කංකසන්තුරේ. ඉතින් කංකසන්තුරේ කියන්නේ ලංකාවේ දුම්රිය මාර්ගයේ ඉවර වෙන ස්ථානය කියනවනේ. ඉතින් ඒ තමයි මෙතන. ඊට පස්සේ අපි ඔක්කොම කරලා ගියා මෙන්න මේ බීච් එකට. මෙතන ඇත්තටම මාරම පිරිසිදුයි. ගොඩාක් සෙනග හිටියෙත් නෑ. මේක යාපනයේ KCC හරි යන්න ඒ වගේ බීච් එකක්. ඒකේ නම ඒක නම් පිරිමම දැකපු ලස්සනම බීච් එක තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතින් නාලා කරලා අපේ ට්‍රිප් එක ඉවර කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. කොහොම හරි ගොඩාක් රෑ වුණා අපි එනකොට. ඉතින් ගෙදර එද්දී මේ වගේ ඉර බැහැගෙන යනවා. එහෙනම් මගේ වීඩියෝ එක ඉතින් අදින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. බයි.